බනි කොතන? වාහනේ නෝ නෑ එතන නවත්තන්න නෑ. තුට දාන්න තිබ්බෙත්. ප්‍රින්ට් කරන්න මොනවද දන්නේ? ෆොටෝ එකක් දැම්මු. ඉන්නෝ වට බියාගරත් කොක දාන්න මේකට. මොන හරි තියෙනවද වැදගත් දේවල්? ඔයගේ චොක්ලට් ටික තියෙනවා. දැන් බර්ගර් කනවා. නෑ. එහෙනම් මොනවද කන්නේ? හා ටැක්කෝ. සති කොහෙද දන්නේ? තරරට්ටා. නගේ මතකයි නගින්නේ. අම්මන් ජවට වජිය අම්මන්ට උඩ අම්මා. අන්න එහෙනම් අපි රූම් ගාලා යන්නයි යන්නේ. බනි. කොස්සාද දෙකකට එන්නේ ආවා. ඔයාගේ බයික් එක ගේමුකෝ. ඔයගේ ගෙනල්ලා මට බයයි යන මේ පාරවල් හිමීට යන්න ඕනේ. අම්බෝ මේ පාරවල් එන ඩේන්ජර් හැබැයි. නෑ කොහොමද නෑ බස් එකේ. මම කියලා දීපු විදිහට කවදාවත් කකුල තියාගන්න. හරි. අහුත් නෑ එහෙනම් හරි. රිදන. කොහොමදයිද? මම කොපියුම් ගහුවේ නෑ දැන්න. ඒ මගේ ජීවන සුවඳ මගේ. ඒක කොයි කියනවා ඔයාගේ අම්මුගේ බඩේ. මේ මිනිස්සු හිතන්නද අයියෝ පුරුෂ හිංසනවා. හිතන්නද අයියෝ පුරුෂ හිංසනය කියලා. අතනමන තනක මානත හමුවන්නේ රුවයි රිරිරිරිරි. උනාට මන් තරහයි යන්නේ. ඔයා හැමදාම බලන්න. එහෙම තමයි යන්නේ මට අර වැඩ ටික දාන්න වෙලා ගියා. හරිද? අදත් මම විනාඩි 45ක් හිටියා. මමයි ඔගේ පිස්සු හැදේ මම කොයිද වියපා? මමයි ඔබේ මංගිගේ සීන කුමාරයා ආච්චිට හාල් කරන්න දාගන්න පුළුවන්ද? පුළුවන් නේ? ඉතින් කොහොමද ජීවිතේ? ජීවිතේ මල් මගේ පැන්ටේ ඉන්න කර. හොඳයි. මොනවද කන්නේද? මොනවද කන්නේ අපි? පනේවනේ. අපි යමු ඩොමිනෝස් එකකට හරි පීසා හට් එකකට හරි යමු කියලා මොන හරි බීලා කමු. මගේ බජට් එකේ පුතත් පිළිගන්න. දැන් මෙතර දවස් කිව්වේ ඊයේ නම කිව්ව බෑ වැඩ කරන්න බෑ රස්නේ අරකයි මේකයි කලකිරලා ડિප්‍රෙෂන් වෙලා කියලා. දැන් හරි ඉන්නද? එහෙම. කලේ කියලා ඉවරයිද? ඔයා නුවර ගණන් කියයි ආවා. මං ඒකනේ නුවර නැත්තේ. හා. මං ඔය බුබ්බෑ මල් වල ඉන්නේ නැහැ. මොන විශ්වදානේ වැස්ස ගමන් යට වෙලා යන මේ පැත්ත. වැස්ස ගමන් යට වෙනවා. පිස්සුවනේ අපි කරලා. ඔයා අනිත් එක නුවර නෙමෙයිනේ. පිස්සුවද? ඔයා නුවර නෙමෙයි නුවර කිව්වට බස් කීයක යන්න ඕනද? දැන් ඔයා මහලොකු පානදුර කිව්වද? පානදුර නෑ විනාඩි 10 නේ මට. විනාඩි 10ක් යන්නෙත් නෑ මම මේක කිව්වේ. මම පානදුරේ තමයි. ඔව් පානදුරේ ටවුන් එකේ නෑ විනාඩි 10ක් යන්න නැගෙදට යන පානදුරේ නෙමෙයිද? ඔන්න ගිහිල්ලා පෙන්නන්නද අද? අද ගිහිල්ලා පෙන්නන්න. අද ගිහිල්ලා පෙන්නන්නද? නෑ ඕනේ. නැක්කනේ බයයි. එහෙනම් පිළිගන්න. පිළිගන්න විනාඩි 10ට අඩුයි කියලා. විනාඩි 10ට අඩුයි. නැත්තම් එකයි අර. මොකද? අනෝක සොඳයි යන්නේ. ඒකනේ. මොන සුවඳක් දෙන්නේ? කසිප්පු ගඳක්ද? කසිප්පු ගඳක් දෙන්නේ. අයියා කට්ටකගේ ඔරෙහෙත්. එයා බයික් එකට ආස ඇති. ඔයා තමයි අර ටික්ටොක් කරන ගෑනු ළමයි. අර ටික්ටොක් කරන ගෑනු ළමයිනේ. අර නිලියක් හිටියා. ආයේ නිලියක්ද? ඔව්. මම හිතුවා ටික්ටොක් කරන කෙනෙක් කියලා. නිලියක්. මම යාගේ ටික්ටොක් එකක් දැකලා තියෙනවා. මම දන්නේ රංගපානවා කියලා. ඔයා තරම් කිව්ට් නෑ යන්නේ. ඔයා තරම් කිව්ට් නෑ යන්නේ. අනේ අම්මේ. ඔයා තරම් කිව්ට් නෑ කවුරුත්. ආකා. මම තමයි කිව්ට්. ඔයාගේ ලස්සන හමුවේ වැලි කැටයක් වගේ යන්නේ. මොකක් කිව්වා? ඔයාගේ කිව්ට්නස් එක හමුවේ එයාලා වැලි කැට වගේ. ඔය ඔක ඇහෙන්න කියන්නේ පාකාට. අන්තරන් සෝනීජු මෙතොත්. කොයි කොයි හත්තු. මේ හරි යන්නේ වෙන කරාට කියලා නෑ. කිරියනකල් කට්ටර වේගිත්. අදද? අදද? අද නෙමෙයි මං කියන්නේ ගත්තත් හරි. හිරේ යන්න පදින්න නම් මේ පාරවල් හරි යන්න ඕනේ මේ කොයි හරි ඕෆ් රෝඩ්. නුවර ගියා නම් එහෙම නෑනේ. මෙතන. දැන් ඔය පම්පෝරි ගහන්නේ පාරවල් චාටර් කියන එක ගැනද? මෙහි පාරවල් හොඳයිනේ. එහෙ පාරවල් චාටර් කියන එක ගැනද ඔය පම්පෝරි ගහන්නේ? අනේ මේ හෙල් චාටර් එක නේ පාරවල්. නිවාදානම් 1000කින් සම්පත. එහෙ තියෙනවද මේ වගේ කාපට් කරපු පාරවල්? නැත්තම් ඔයා හිතේ මොකෝ වැලි පාරවල් තියෙනවා කියලාද? අර බුබ්බෑමේ තියෙන.
මං ඔයාගේ කට මොකට බදුල්ල යන බදුල්ල ගිහිල්ලා වැඩක් නැහැ නේද? ආ දැන් බදුල්ල ගිහිල්ලා වැඩක් නැහැ. මං යනවා මම ලෙක්චර් කරා යනවා good idea PhD එකක් කරන්න නේද හැබැයි. විස්තර තුනක් ඒ. නුවර බලුගඳය. ඇයි දන්නව වහින්නේ? ආ ඇයි දන්නවද ඔය වහින්නේ? කොහෙද වහින්නේ ඔය වහින්නේ එන්නේ. රැස්සක් එන්නේ. අර දුම්ම නිසා දුම නෙමෙයි. එහෙනම් මම අද කලින් ආවනේ. අනේ මං හිතුවා කියයි කියලා මම නිකන් මෙහෙම හිටියට පස්සේ ධාතු කරඬුව වගේ මිනිස්සෙක්. මොකක් මම මෙහෙම හිටියට ධාතු කරඬුව වගේ මිනිස්සෙක්. ඇයි දන්නව? ඇයි දන්නව? හෙළුණත් වහින. ඔව්. ये ठीक से काम करो ना පියසෙනේ හත? हाँ පියසෙනේ හත? हाँ පියසෙනේ හත? अरे ඈ? ये सीन का क्या ये ඔයාගේද මගේද? කොහෙද? अने ये पियर्सिंग कटे करना ඉතින් මේ කරලා නැත්තේ? हाँ ट्राई कर කරා මාත් කරන්න ඕනේ. බයික් එක හොදන්නත් ඕනේ. හේතුවේ නෑ දැන් නුක දවසේ මං අද හොදන්න කියලා හැදුවා. ओ नहीं एतन दास कैसे නෑ ඒක තමයි මම හේතුවේ නැත්නම් අනිත් එක මට හිතුණා වහී කියලාද. මොකද මම දැන් කලින් ආවනේ. Okay කිගන්. දැක්කනේ මං උසයි ඔව්. දඬුම මොනේ දඬුමනේ තොප් දෙනදී බලන්න ආ බලන්න හිත බලන්න. ඕ බලන්න පේන්නේ නෑ. ඔයා කොටයි නේ. ඇද්දනික ඔයා කොටයි. ඔයා කොට නඩි උස දෙකකුත් දාගෙන කොටයිනේ. අඩි උස දෙක දැම්මත් කොටයි. මොනට මොන තමයි මං අන්තම දෙකේ කප්පි හොඳයිනේ. හොඳයිනේ. පොඩි එකෙක් වගේ දැන් මේ කතාවේ තේරෙන්නේ. මොනවද කන්නේද? හොඳයිනේ. නෑ නෑ රස හොඳයි. එහෙනම් මේක කපන්න දෙකට. අනේ ඒ රවුල අවලද? අතෝමියම් පින්බලන්න මේකයි. ආ